කැමති. ඉතින් ආගේ නම මොකද්ද? මගේ නම රසිදු දනංජය සඳරුවයි. රසිදු කොහේ ඉඳන්ද ආවේ? කාන්තලේ. කාන්තලේ ඉඳන්. රසිදු අපි අද ආවේ ඔයාගෙන් පොඩි කරුණු වගේක් අහන්න. ඒකේ අපි ඔයාගේ ප්‍රාර්ථනා 4ක් තමයි අහන්නේ. ඒ ප්‍රාර්ථනා 4ට ඔය කියන ඔයා වැඩියම කැමැතිම දේවල්. හොඳද? අපිට ඒවලට ඔයා උත්තර දෙන්න. ඒකේ පළවෙනි එක ඔයා මොකද්ද ඔයාගේ ජීවිතේ මට තිබුණා නම් හොඳයි කියලා මොන හරි ඔයා කැමති දෙයක් තියනවද මොන හරි එහෙම? මට මේක තිබුණා නම් මං කැමතියි කියලා අපි කියන්නේ. අර ඒ වගේ දෙයක් ඔයාට තියෙනවද? ඔය ඉස්කෝලේ යන්න තිබුණා හොඳයි. ඉස්කෝලේ යන්න තිබුණා. එතකොට ඔයා ලොකු වෙලා වෙන්න කැමති කවුද? මම කැමති ආමියකට. ආමියකට යන්න. ඇයි ඔයා ආමියකට යන්න කැමති? රටට සේවය කරන්න. රටට සේවයක් කරන්න. හරි. එතකොට පුතා යන්න කැමති තැනක් තියෙනවද කොහේ හරි? කියන්නේ මං කැමති බීච් එකට යන්න, එහෙම නැත්නම් සූ එකට යන්න, අර ඒ වගේ ඒවා කැමති මොකක් හරි තැනක් තියෙනවද? ඔව් මම කැමති සිරිපාද යන්න ආසයි. සිරිපාද යන්න ආසයි. ඔය කලින් ගිහිල්ලා තියෙනවද? කීසරයක් ගියාද? දෙපාරක් ගියා. දෙපාරක්. එතකොට අර ගාන්ටාර ගහුවද දෙපාරම? පුතා කන්න කැමති මොන හරි කැම જાතියක් තියෙනවද? වැඩියෙන්ම කන්න කැමති? බත් තමයි මම කන්නවා. බත්. ඊළඟට ආසම සින්දු මොන හරි තියෙනවද? ඔසින් තියෙනවා. මොකද්ද? රෑසේ තරු ගන්න. වෙන? එතකොට ජෝතිපාලගේ රත්තරන් පුරානේ. ආසයි. එතකොට තමයි ගොඩක්ම ආසයි. එතකොට පුතාගේ ආසම ක්‍රීඩාව මොකද්ද? වොලිබෝල්. වොලිබෝල්. පුතා කැමතිද කාවරි හම්බෙන්න අපි කියමු ක්‍රිකට් කෙනෙක් නැත්නම් නළුවෙක් නැත්නම් නිලියක් ඒ වගේ කාවරි හම්බෙන්න කැමති කවුරු හරි ඉන්නවද ඔයාට? කවුද? මම කැමති ප්‍රසිද්ධ ගායකයෙක් හම්බෙන්න. කවුද ඔයා කැමති ප්‍රසිද්ධ ගායකයා? නම කියන්නකෝ එයාගේ නම මොකද්ද? එහෙම අමීෂිනෝ. එයා කියන සින්දු මොනවාද? එයා ජෝතිපාලගේ සින්දු කියනවා. එයා හදපු සින්දු කියනවා. හායි කොහමද රසින්දු? හයි. මට පොඩි gift එකක්. Thank you. කැපල් වලට ආසයි කිව්වා. කැපල් වල ආසයිද? අත. ඒක තමයි. මමත් කැපල් වලට ගොඩක් ආසයි. ඒක තමයි. මම ලස්සන මේකත් එක්ක හදාගෙන ආවේ. මේක මම බිමින් තියන්න. වඩින්. ඉතින් කොහමද? හොඳයි. සනාල් මිස් මට කතා කරලා කිව්වා ඔයාට මම හම්බෙන්න ලොකු ආසාවක් තියෙනවා කියලා. ඉතින් මේ අද ඔන්න ඒකට දවස අපි හදාගත්තා. ඉතින් කොහමද? ඉතින් තව වේත් කරගෙන යනවා. අන්තිම වේත් ගන්න ඉතින් ඉතලා ගෙදර යන්න. ඉක්මනට ගෙදර යන්න පුළුවන්. ඉතින් ගිටාර එකක් ගෙනල්ලා තියෙනවා සින්දු. කන්ද සින්දුවක් කිව්වා. රෑ හසේ තරු ගානින. ඒ සින්දුව හරි කියන්න පුළුවන් නේ හොඳට. සෝනාල් මිස් තමයි කිව්වේ. මට කිව්වා ගිටාර එක අරන් එන්න මේ මට ගිටාර එක ගන්න මට සිං කරන්න එපා කිව්වා. ඔයා සිං කරනවා කිව්වා මේ සින්දුව. අවුල නැහැ. අද කියන්න පුළුවන් නේ?
කරන්න නුඹේ අයියා පොඩි නංගියේ රහසේ තරුගමින චූටි නංගියේ පතුරු පොටේ ගුලිලා නිතිද නංගියේ අම්මා නැති අඩුව දැනෙන වාද නංගියේ